මේ අපේ ඇරොබික් ටීම් එක මේක කිඩ්ස් ඒ වුණාට මේකට ඕන කෙනෙකු සහභාගී වෙන්න පුළුවන්. දෙමව්පියන්ට ළමයින්ට දියගම ග්‍රවුන්ඩ් එකේ හවස 5ට අපි හැමදාම එනවා. පුළුවන් නම් සහභාගී කරවන්න තමන්ගේ ළමයා ෆැමිලි එක පිටින් එන්න. නැත්තම් අපි එනවා ඕගොල්ලන්ගේ ආයතනයේට මොන්ඩිසෝරියට රාජකාරී ආයතනයේට ඒ වගේ පාසලට අපිට එනවා. අපිට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යෙන් අපේ ළමයි වෙනුවෙන් දැන් අම්මා තාත්තා ලෙඩ වෙලා ඉවරයි. අපේ ළමයි ටික හොඳින් තියාගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝට පුළුවන් මේක වැඩි නැහැ අපි පටන් ගත්තොත් ඒකෙන්ද අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ළමයට ආදරයක් තියෙනවා නම් මේ දරුවෝ වගේ මේ එකතු වෙන්න මේ ටීම් එකත් එක්ක. 3 4 1 2 3 4 1 2 3 4 පාසල් ළමුන්ට තියෙන ප්‍රධාන රෝගයක් තමයි දියවැඩියාව. ડોක්ටර්ස්ලා ඉංජිනේරුවරුන්ට තියෙන ප්‍රධාන රෝගයක් තමයි දියවැඩියාව. ඒ මොකද කරන්නේ? ඉගෙන ගන්න කාලේ අපි කන්නේ වහ. අපේ රටේ තියෙන වහනේ. ඉතින් ඔක කන්න ඉපේ. කාලා පුච්ච ගත්තා නම් පොඩ්ඩක් ඔරොත්තු දෙනවා. ඒ වගේම මගේ දෙමව්පියෝ ඉන්නවා heart attack හැදිච්ච, දෙමව්පියෝ ඉන්නවා cancer හැදිච්ච. ඉතින් දෙමව්පියෝ ඉන්නවා බඩේ තෙල් තියෙන මහත. ඉතින් දරුවොත් ඉන්නවා පුළුවන් නම් ළමයට ආදරේ නම් මේ දරුවොත් එක්ක එකතු කරන්න මේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ඕගොල්ලන්ට ෆැමිලි එකට එන්න පුළුවන්. නැත්නම් අපි ෆැමිලි එකට ආරාධනා කරොත් අපි ඒත් එනවා. එකම අරමුණ නිරෝගී අනාගතයක් හැපි ෆියුචර් එකක් හදන්න තමයි. මොකද ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ දරුවන්ට පාසලට ආවට පස්සේ SMB එකේ හිට ගන්න බෑ. කලන්තේ දානවා. කෙලින් මේ මොකක් හරි ක්‍රියාකාරකමක් කරන්න බෑ. මහන්සි බලන්නෙම පැත්තකට වෙලා ඉන්න. අම්මලා හිතනවා ඇත්තේ අපේ දරුවෝ නිරෝගී කියලා. ඒවට ඉස්කෝලේට ඇවිල්ලා බලන්න ඕන වැඩක් කරනකොට මේ ළමයි කොච්චර පණ නැද්ද කියලා. තනි කකුලෙන් හිට ගන්න බෑ, කෙලින් හිට ගන්න බෑ. පුදුම අමාරුවකින් මේ ළමයි උගන්වන්නේ ඉන්නේ එක තැනනේ. කුට්ටුවේ විතරයි මේවට උගන්වන්නේ. ඒකින්ද ආදරේ නම් අම්මලාට දෙන්න පුළුවන් එකම දේ. අනාගතයක් තියෙනවා නම් මේ දරුවොත් එක්ක එකතු කරන්න දෙමාපියන්ට දරුවන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපේ ආයතනයටත් එන්න පුළුවන්. නැත්නම් අපි ග්‍රවුන්ඩ් එකට එනවා. ඒකටත් එන්න පුළුවන්. ඉතින් පුතේ ආරාධනා කරන්න හැමෝටම එන්න කියන්නේ. අපිත් එක්ක කතා කරන්න. එන්න කියන්නේ. හැමෝම අපිත් එක්ක එකතු වෙන්න.